චන්දික මෙහෙම දෙයක් කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. ලකී අයියේ ඔයා කවදාවත් මට කතා කරයි කියලා මං හිතුවේ නෑ කියලා චන්දික මට කිව්වා. චන්දික මට කියපු සමහරක් දේවල් තාමත් හිතා ගන්න බෑ. මාලනී මියගිය මොහොතක එයාගේ සොහොන හදන්න ඕන විදියක් චන්දිකට කියලා. මාලනී මහත්මියගේ වියෝවත් සමග ඇයව ආදරයෙන් රැකබලාගත් චන්දික ගැන මාලනීගේ හිටපු සැමියා ලකී ඩයස් විසින් මෙලෙස සංවේදීව හෙළිදරව්වක් කර තිබුණා. උපුටා ගැනීමක්. චන්දිකගේ කැපකිරීම ගැන මම දැනගත්තේ ඇත්තටම මාලනීගේ සමු ගැනීමත් එක්ක. මට චන්දිකව කවදාවත් මුණ ගැහිලවත් නෑ. ඒත් මම ඒක දැනගත්ත ගමන් චන්දිකට කෝල් එකක් දුන්නා. එයාට කතා කරන්නවත් බැරි වුණා. මොකද එයා කවදාවත් හිතුවේ නෑ මං එයාට කතා කරයි කියලා. කතා කරපු ගමන් චන්දික මට කිව්වේ ලකී ඔයා මට කතා කරයි කියලා මම හිතුවේ නෑ කියලා. මං මගේ යුතුයකම ඉටු කරා ලකී. ඒත් මම මාලනීව මෙහෙම දකින්න නෙවෙයි එයාව හදවතින්ම බලාගත්තේ. මට මාලනී මෙහෙම ඇස්පියාගෙන ඉන්නවා බලන්න ඉන්න හයියක් නෑ ලකී අයියේ. චන්දිකගේ වචන ටික ඇහිලා ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආවා. සමහරක් තැන්වල මටත් මාලනීව මග හැරුණාදෝ කියලා හිතට මොකක්දෝ ලොකු දුකක් ආවා. මාලනී මියගිය දවසක එයාට ලොකු සොහොන්කොත් හදන්නේ නැතිව එයාට ආදරය කරන අය ළඟින්ම එයාගේ සොහොනත් පොඩියට චාම්ම හදන්න කියලා චන්දිකගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. මාලනීගේ අවසන් කාලයේ චන්දික වගේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හදවතින්ම මාලනීට ඔහුගේ කාලය සෙනෙහස ආදරය කරුණාව පුදපු එක ගැන මට ඇත්තටම තියෙන්නේ හිතේ සතුටක්. උපුටා ගැනීම අවසන්.